දේවල්. දැන් උදාහරණයක් විදිහට පන්ති කාමරය ගත්තොත් පිරිමි ළමයි අඳුර ගන්න පුළුවන්. විශේෂ ලක්ෂණ තියෙනවා. එයා ළමයි කොහොම අඳුර ගන්න පුළුවන්. අන්න කුලක දෙකක්. පිරිමි ළමයි කියනවා. එහෙනම් යන්නේම කියවලා මොනවද? කුල කියලා. එයා නිශ්චිතව වෙන් කර හඳුනා ගන්න නිශ්චිතවම වෙන් කර හඳුනාගත හැකි. නිශ්චිතවම වෙන් කර හඳුනාගත හැකි ද්‍රව්‍ය සමූහයක් නිශ්චිතවම වෙන් කර හඳුනාගත හැකි ද්‍රව්‍ය සමූහයක් කුලකයක් ලෙස හැඳින්වේ. උදාහරණ ලංකාවේ පළාත් ගන්න. ලංකාවේ පළාත් ගන්න ඊට පස්සේ ඉස්සිතයි ලංකාවේ පළාත් කියනවා කියද්ද? නෑ. තමා සතියේකට දින ගන්න. සතියේකට දින ගන්න. තමා 35634 ඉලක්කම් 35634 අද දෙකේ සම්පස්සනේ තමා රුවන් යන වචනේ අක්ෂර රුවන් යන වචනේ අක්ෂර තමා එකක් තියෙන අතර ප්‍රථම ප්‍රසංශය තමා ඉස්තුනා අයි ඉක්මනටනේ කුලකවලට උදාහරණ අනන්ත ප්‍රමාණයක් තියෙනවා. අපි කීපයක් තමයි ඉරදී අනුච්ඡේදයෙන් කුලකයක් ලියා දැක්විය හැකි. ආකාර තුනක් නැත. අවයව සහිත වලින් මේකට කියනවා ලයිස්තුගත කිරීම. මොකද ලයිස්තුගත කිරීම. ලියා ගන්න විස්තර කිරීම. විස්තර කිරීමක් විදිහට අපිට පුළුවන් කුලකයක් කියලා දෙන්න. තව ක්‍රමයක් අංක දෙක දාලා ලියන්න. අන්න ලයිස්තුගත කිරීම. සංගලවරන් තුල කිරීම කියන එක නෙමෙයි. අද ඒක ගැලපෙන්නේ නැහැ. ලයිස්තුගත කිරීම කියලා තමයි ගැලපෙන්නේ. ලයිස්තුගත කිරීම. අනිත් එක වෙන් රූප සටහන. වෙන් රූප සටහන. හරි බලමු අපි ඔය ක්‍රම තුනට කොහොමද ලියලා පෙන්නන්නේ කියලා. ලියා ගන්න ප්‍රශ්න ටික. බිඳුව තපත් අතර ඇති. බිඳුව තපත්
ini पूर्ण संख्या යන කුලකය Sneha, Ulakshi, Vinudi, Sayuri,
විලක්ෂි ප්‍රමුති විලක්ෂිය මෙහි ඇති ඉලක්කම යන සමූහය ඉහත ආකාර තුනම වකින් ලියා B